අපි දැන් ඔහොම බලමු මෙයාගේ ශාක කඳ. ද්විබීජපත්‍රී ශාක කඳ. ඒක බීජපත්‍රී ශාක කඳ. ප්‍රාථමික ව්‍යුහය. හරිද? සිලින්ඩරාකාරයි. ශාක කඳේත් මුලය වගේම තමයි පිටතින්ම තියෙන්නේ තනි සෛල ස්තරයක් වෙච්ච තුනී තනි සෛල ස්තරයක් වෙච්ච මොකද්ද? අපිචර්මය. පිටතින්ම තියෙන්නේ මෙන්න මේ වගේ තනි සෛල ස්තරයක් වුණ අපිචර්මය. පිටතින්ම තියෙන්නේ අපිචර්මය. ඊට ඇතුළතින් තියෙනවා බාහිකය. මේක වගේම තමයි. බාහිකය. ඇතුළතින් තියෙනවා බාහිකය. මෙන්න මේ බාහිකයේ සනාල කලාප දැන් ඒක බීජපත්‍රී වල නම් විසිරීලා තියෙනවා. ද්විබීජපත්‍රී වල වලල්ලක් වගේ ලස්සනට ඇසිරීලා තියෙනවා. සාමාන්‍යයෙන් සනාල කලාප අපි අඳිනකොට නම් ඉතින් 8ක් විතර අඳිනවා. හැබැයි ඔයාලගේ ප්‍රැක්ටිකල් කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඊට වඩා ගොඩාක් සනාල කලාප තියෙනවා. හරියව සනාල කලාප ඇසිරීලා තියෙනවා ද්විබීජපත්‍රී ශාක කඳේ. හරිද? මේ සනාල කලාප මෙන්න මේ විදිහට කැම්බියමකින් වෙන් වෙලා තමයි තියෙන්නේ. කැම්බියමකින් වෙන් වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට කැම්බියමකින් වෙන් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සනාල කලාපවල පිටතින් ওই විදිහට තියෙනවා දුඩස්තර ජට. ඒ ඇවිල්ලා දුඩස්තර සෛල ස්තරයක් මෙන්න මේ විදිහට තියෙනවා. දුඩස්තර ජට. මැද තියෙන්නේ මජ්ජාව. එතකොට පිටතින්ම තියෙන්නේ අපිචර්මය, මේ තියෙන්නේ බාහිකය, මේ තියෙන්නේ මජ්ජාව, මේ එකක් පීස කෑල්ලක් එකක් ගත්තා මේක සනාල කලාපය. ඒකේ මේ රතු පාටින් ඇඳලා තියෙන දුඩස්තර ජටා, එළියෙන් තියෙන්නේ ෆ්ලොයෝම, ඇතුළතින් තියෙන්නේ ශෛලම. ඒ දෙක වෙන් කරන්න තියෙනවා කැම්බියම. අපි බලමු ඒක බීජපත්‍රී. ඒක බීජපත්‍රී වල නම් ඔහොම නැහැ. ඒක බීජපත්‍රී වල සනාල කලාප විසිරීලා තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට සනාල කලාප විසිරීලා තියෙන්නේ. සහ ඒ කැම්බීමක් එහෙම අපිට හොයාගන්න නෑ. ඔය විදිහට සනාල කලාප විසිරීලා තියෙන්නේ. ඒ වගේම මේ දුඩස්තර ජටා නැහැ. මෙන්න මේ වගේ දුඩස්තර කොපුවකින් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට සම්පූර්ණයෙන්ම සනාල කලාපේ ආවරණය වෙලා තියෙනවා දුඩස්තර කොපුවකින්. මේකේ මජ්ජාව කියලා එහෙම වෙන් කරන්න බෑ. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඒක බීජපත්‍රී ශාක කඳ. මේ තමයි ද්විබීජපත්‍රී ශාක කඳ. අපි මේක නම් කරගෙන ඉමු. පිටතින්ම තියෙන්නේ මොකද්ද? පිටතින්ම තියෙන්නේ අපිචර්මය. දෙකේ මේ වගේ. එතකොට මේ තියෙන්නේ බාහිකය ද්විබීජපත්‍රී ශාක කඳේ. බාහිකය. ඒකට ඇතුළතින් තියෙනවා මජ්ජාව. දැන් මේක එහෙම වෙන් කරන්න බෑනේ. ඒක නිසා මේකට පොදුවේ කියනවා පූරක පටකය. පූරක පටකය. ඒකේ බාහිකේ මජ්ජාව කියලා වෙන් කරන්න බෑ. ඒක බීජපත්‍රී ශාක කඳේ. හරිද? එතකොට මෙන්න මේ සම්පූර්ණ එකක් ගත්තාම එයාට කියනවා සනාල කලාපය. සනාල කලාපය. සනාල කලාපයේ මෙන්න මේ ඇතුළතින් තියෙන්නේ
ශෛලම. හැම වෙලේම ඇතුළතින් තියෙන ශෛලම. ප්‍රාථමික ශෛලම. මේ ප්‍රාථමික ව්‍යුහයනේ. පිටතින් තියෙන්නේ ප්‍රාථමික ෆ්ලෝයම. හරිද? එතකොට මේ රතු පාටින් මං ඇඳලා තියෙන්නේ දෘඩස්තර ජටා. දෘඩස්තර ජටා. මේකේ වටේටම තියෙනවා අපි ඒකට කියනවා දෘඩස්තර කොපුව. දෘඩස්තර කොපුව. දැන් මේ සනාල කලාපයක ෆ්ලොයෝමයයි ශෛලමය අතර තියෙනවා පේනද වෙන් කරලා? අන්නේ වෙන් කරන එකට අපි කියනවා කැම්බියම කියලා. කැම්බියම් වර්ග කිහිපයක් තියෙනවා ශාක කන්දක මුලක. ශාක කන්දක. ඉතින් අපි මෙතන මේ තියෙන එක මේ කැම්බියම තියෙන්නේ සනාල කලාපය ඇතුළේනේ. ඒක නිසා අපි එකට කියනවා අන්ත කලාපීය කැම්බියම. ඔය ටික තමයි ඒක බීජපත්‍රී ශාක මුල කඳ දී බීජපත්‍රී ශාක මුල කඳ. අපි පොඩ්ඩක් මේකේ දැන් වෙනස්කම් බලමු. ශාක මුලේ මොකද්ද වෙනස්කම් තියෙන්නේ? සනාල කලාප වෙනස් නේද? සනාල කලාප කොහොමද වෙනස් වෙන්නේ?